ඇත්තටම අද හරිම වෙහෙසකාරී දවසක්. මේකප් එකකින් තුවාල දාන්න ඕනුනේ නැහැ මගේ කකුලට. ඇත්තම තුවාලයකුත් වුණා කකුලට. ඉතින් ඔයගලන්ට පේනවනේ අද මගේ මේකප් එක කොහොමද කියලා. ඉතින් මෙච්චර ලොකු මේකප් එකක් අද නයුත් අපි ඉතින් රිමූව් කරගන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම ෆේස් වොෂ් එක. ෆේස් වොෂ් එකෙන් හොඳට මූණ වොෂ් කරගන්නවා. දැක්කනේ ෆේස් වොෂ් එකෙම මගේ මූණ හොඳටම ක්ලියර් වෙන හැටි. ඊළඟට මම පාවිච්චි කරන්නේ මගේ ක්ලෙන්සර් එක. ක්ලෙන්සර් එකෙන් ෆේස් වොෂ් එකෙන් හොඳට රිමූව් වෙච්ච මූණ තවත් හොඳට මගේ මේකප් ටික රිමූව් වෙනවා ටක් කාලා. ඉතින් ඊළඟට මම පාවිච්චි කරා මගේ ස්ක්‍රබ් එක. ඇත්තට මේකප් කරලා දවස මහන්සි වෙලා ඉඳලා ටක් ගාලා මේකප් එක රිමූව් කරගන්න එක තමයි මගේ දවසේ ඉස්සලාම ෂූටින් එකට ආවට පස්සේ තියෙන වැඩේ. ඉතින් ඇත්තටම ස්ක්‍රබ් එකෙන් හොඳට මගේ මූණ ක්ලියර් වෙනවා. ඒකෙම ග්ලාස් ස්කින් එකක් අපිට ලැබෙනවා. ඔයගොල්ලන්ට පේනවනේ දැන් කොච්චර හොඳට රිමූව් වෙලා තියෙනවද කියලා. ඉතින් ඊට පස්සේ මම වොෂ් කරගත්තා, නාගත්තා. ඊට පස්සේ මගේ ටෝන එක මම පාවිච්චි කරනවා. ටෝන එක පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහට. ඇත්තටම ටෝන එක ස්කින් එක ක්ලියර් කරනවා විතරක් නෙවෙයි, ඔයාගේ තියෙන මූණේ ලප කැරල් අඩු වෙනවා. දවසට දෙපාරක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඊළඟට මම පාවිච්චි කරන්නේ මගේ නයිට් ක්‍රීම් එක. ඊට කලින් මම සීරම් එක පාවිච්චි කරන්න ඕන. නමුත් මට ෂූටින් දැන් මම මේ ලොජ්ජලා ඉන්නේ. මට සීරම් එක ගේන්න බැරි වුණා. ඒ නිසා මම නයිට් ක්‍රීම් එක පාවිච්චි කළා. දැන් නිදා ගන්නයි හදන්නේ. ස්විච් එක මාරුණා. ස්විච් එක අලුත් කවරයක් නේ.